ඔයාලා කවදා හරි හිතලා තියෙනවද ලංකාවේ ඉඳලම නවසීලන්තයේ වගේ ලස්සන මීදුමෙන් වැහුණු නිදහස් තන බිමක ඇවිදින්න යන්න පුළුවන් නම් කොච්චර ෂෝක්ද කියලා. අද අපි ඔයාලව අරන් යන්නේ අන්න ඒ වගේ හීනෙක අතරමං වෙන්න පුළුවන් ලංකාවේ තියෙන සුන්දරම සහ නිදහස්ම තැනකට. නුවරඑළියේ සීතල හුලඟත් එක්ක කඳු වළලු මැද්ද හැංගිලා තියෙන සඳ තැන්න පරිසර සංචාරක කලාපයට තමයි අද අපි ආවේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ලෑස්ති වෙන්න අපි යමු සඳ තැන්නේ සුන්දරත්වයේ අස්සේ රවුමක් ගහන්න. සඳ තැන්න සංචාරක කලාපය පිහිටලා තියෙන්නේ නුවරඑළිය නගරයට ඉතාමත් ආසන්නව. ඒ කියන්නේ කිලෝමීටර් 5ක් 6ක් වගේ දුරින් තමයි. ඉස්සෙල්ලාම මේකට එන්ට්‍රන්ස් ෆී එක හැටියට රුපියල් 100ක මුදලක් ගෙවා අපි ටිකට් පතක් මිලදී ගන්න ඕන. ඊට පස්සේ මෙම සංචාරක කලාපයට තමුන්ගේ පෞද්ගලික වාහන වලින් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. අපිට රජයේ අනුමැතිය තියෙන සෆාරි ජිප් එකක් බුක් කරගන්න වෙනවා. සෆාරි ජිප් එක නවතම මුදල සාමාන්‍යයෙන් රුපියල් 3000ක් විතර වගේ වෙනවා. සෆාරි ජිප් එකේ 7 දෙනෙක්ට වගේ තමයි යන්න පුළුවන්කම තියෙන්නේ. සඳ තැන්නට යන්න හොඳම වෙලාව තමයි උදේ 6:30ත් 8:30ත් අතර කාලය. නුවරඑළිය අනිත් තැන් වලට වඩා මෙතන ටිකක් හුලඟයි සීතලයි වැඩි හින්දා ඔයගොල්ලෝ ජැකට්, ස්වෙටර්ස් වගේ ඒවා අරගෙන යන්න මතක් කරලා. අපි සඳ තැන්න සංචාරක කලාපයට ඇතුළු වෙද්දිම අපිට මුලින්ම දැක ගන්න ලැබෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පාලනය වෙන බීජ අර්ථාපල් ගොවිපලයි. මේක ඇත්තටම සාමාන්‍ය ගොවිපලක් නෙමෙයි. ලංකාවේ අර්ථාපල් වගාවට අවශ්‍ය උසස්ම තත්ත්වයේ බීජ අර්ථාපල් නිෂ්පාදනය කරන ප්‍රධානම මධ්‍යස්ථානයක් තමයි මේ සඳ තැන්න ගොවිපල කියන්නේ. නුවරඑළියේ තියෙන සුවිශේෂී දේශගුණය සහ සාරවත් රස බීජ අර්ථාපල් වගාවට කියාපු පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා. මේක 1960 ගණන් වල වගේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ කාලයේ ඉඳන් පැවතෙන ගොවිපලක්. පස්සේ කාලෙක තමයි මේක සංචාරක කලාපයක් විදිහට විවෘත කරලා තියෙන්නේ. ඔන්න බීජ අර්ථාපල් ගොවිපල පහු කරගෙන සඳ තැන්නේ තියෙන ඉහළම සහ සුන්දරම තැනට. මේකට කියන්නේ 360 view point එක කියලා. එතෙන්ට තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. එතනින් දැන් අපි සෆාරි ජිප් එකෙන් බහලා පොඩ්ඩ දුරක් උඩට යන්න ඕන. ඇයි මේකට 360 කියන්නේ කියලා මෙතනට ආවම තමයි තේරෙන්නේ. අපි ඉන්න තැන ඉඳන් වටපිට බැලුවාම අංශක 360ක වපසරියකින් මුළු නුවරඑළියම අපේ ඇස්මානයට පේනවා. මේක හරියට අහස උඩ ඉඳන් පොළව දිහා බලනවා වගේ පුදුමාකාර හැඟීමක්. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ 360 view point එක. අහස පැහැදිලි දවසක් වුණොත් මේ ස්ථානයේ ඉඳන් ලංකාවේ උසම කඳුපන්ති ගණනාවක් එකම තැනකදී බලා ගන්න පුළුවන්. ඒ අතරින් ලංකාවේ උසම කන්ද වෙන පිදුරු තලාගල කන්ද, ඒ වගේම කිරිගල් පොත්ත, තොටුපොළ කන්ද
සමනල කන්ද, හග්ගල කන්ද සහ නමුනුකල කන්ද වගේ ප්‍රධාන කඳු මුදුන් 9ක් එතනට දර්ශනය වෙනවා. මෙතන එක පැත්තක තියෙන්නේ මිනි ලෝකාන්තය වගේ මහා ප්‍රපාතයක්. ඒ ප්‍රපාතයෙන් පල්ලෙහැ බලපුවාම අපිට මධ්‍යම පළාතයි ඌව පළාතයි වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. හඳතන්නේ ප්‍රපාතයේ පැත්තෙන් බලපුවාම අපිට මධ්‍යම කඳුකරයේ තෙත් කලාපය හා වියලි කලාපය වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. අපි බලලා තෙත් කලාපය මේක තියෙන්නේ. මෙතන අර මෙතන රස්නේ මේක තියෙනවා තමයි තියෙන්නේ. දැන් මෙතන ඇවිල්ලා අංශක 360ක වී පොයින්ට් එක ලංකාවේ තියෙන උසම කඳු  සඳතන්නේ මේ අසිරිමත් සුන්දරත්වය අත්විඳපු අපේ සවාරිය අදට මෙතනින් නිමා වෙනවා. ඇත්තටම හිතට මාරම නිදහසක් සහ අමතක නොවන මතකයන් ගොඩක් එකතු කරපු සංචාරයක් වුණා මේක. නුවරඑළිය ආවොත් ඔයාලත් අනිවාර්යයෙන්ම ඇවිත් බලන්න ඕන තැනක් තමයි මේ සඳතන්න කියන්නේ. අද අපි අරන් ආපු මේ වීඩියෝ එකට ඔයාලා කැමති ඇති කියලා මම හිතනවා. වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පල්ලෙහින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ලංකාවේ මේ වගේ තවත් ලස්සන හැංගිලා තියෙන තැන් සොයාගෙන යන ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනට හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. පරිස්සමින් ඉන්න.